अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु. අවුරුදු උත්සවයන් දෙකෙහි කළ යුතු සත් ගුණාංගයන් සාර ධර්මයන්. මිත්‍රවරුනි, සෑම කටයුත්තකටම ඉස්ලාම් දහම පැහැදිලියෙන් එහි අනුගාමිකයන්ට මඟ පෙන්වනවා. මුස්ලිම් වරු මෙලොව ජීවත් වෙන අනෙකුත් සහෝදර ජනතාවට ආදර්ශමත් අය හැටියට පත්වීම සඳහා සියලුම මඟ පෙන්වීමන් පෙන්වා දී තිබෙනවා. ඒ අතරින් සෑම ජනතාවකටම සැමරීමට දවසක් හෝ දවස් කීපයක් තිබියදී මුස්ලිම් ජනතාවට ඉස්ලාම් දහම සැමරීම සඳහා ලබා දී තිබෙන දවස් දෙකකි. ඒ ඊදුල් ෆිත්ර් නොහොත් උපවාසයෙන් මිදී සමරුන් ලබන අවුරුදු දවස, එමෙන්ම ඊදුල් අල්හා නොහොත් හජ් මාසී 10 වෙනි දින සමරනු ලබන දිනය. මේ දිනයන් දෙකෙහි පුද්ගලයෙකු උපවාසය රැකීම තහනම් වෙන අතර ඒ දිනයන් වල සතුට අනෙකුත් සහෝදර සහෝදරයන් හා බෙදා ගැනීම, අලුත් ඇඳුම් ඇඳීම, නැතිබෙරි අයට පිහිටවීම, එමෙන්ම අමනාප වූවන් හා එකමුතු වී නැවත පරණ මිතුරන්සේ පත්වීම, එවැගේම අල්ලාහ්ව පාරිශුද්ධ කිරීම, සුවිශුද්ධ කිරීම, අල්ලාහ්ට ස්තුතිවන්ත වීම යන ක්‍රියාවන් එම අවුරුදු උත්සවයන්, අවුරුදු දිනයන්හි කළ යුතු වැදගත් ක්‍රියාවන් ලෙස සැලකීමට පුළුවන්. මිත්‍රවරුනි, අවුරුදු උත්සවය අතරින් ඊදුල් ෆිත්ර් යනුවෙන් සඳහන් කරනු ලබන උපවාසයෙන් මිදී එළඹෙන දවස නව සඳ දැකීමත් එක්කම රමදාන් මාසය අවසන් කර ශව්වාල් මාසයට නව සඳ දැකීමත් සමග එළඹෙන දවස උත්සව දවසයි. එම දවසෙහි අවුරුදු සලාතය කරන්න යෑමට පෙර උපවාසයේදී සිදුවුණු යම් යම් වැරදිවලට වන්දියක් ලෙසත් එදින අවුරුදු උත්සවයේ සමරන අය අතරින් දුගී දුප්පතුන් निराहारව නොසිටිය යුතුය යන කාරණාවත් මුල් කරගෙන දෙනු ලබන පාරිශුද්ධ වූ දානය ස්වාභාවික දානයක් වන සකාතුල් ෆිත්ර් ලබා දිය යුතුය. ඒ වර්තමාන මිනුම් ක්‍රමයට අනුව කිලෝ 2යි ග්‍රෑම් 400 ග්‍රෑම් 500 වැනි ප්‍රමාණයකට තමන් වෙසෙන පරිසරයේ බහුලව ප්‍රධාන ආහාර වේල ලෙස ගනු ලබන ආහාරයෙන් කිලෝ 2.5ක් වැනි ප්‍රමාණයක් සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම ලබා දී යුතුයි. මෙහි වගකීම පැවරෙන්නේ ගෙදර දොරේ
වියදම් කරන උපයන පුද්ගලයා හට එය පියා වීමට පුළුවන්, දරුවා වීමට පුළුවන්. ඔහු තමන්ගෙන් යැපෙන්නන් හට හා තමන් වෙනුවෙන් එම දානය ලබා දිය යුතුයි. ඒ දානය ලබා දිය යුත්තේ උපවාසය අවසන් කර අවුරුදු උත්සව සලාතය කිරීමට යාමට පෙර. අවුරුදු උත්සවය දවසෙහි කරන සලාතය පටන් ගනු ලබන්නේ ඉර උදා වී මිනිත්තු 15කින් අනතුරුව. මේ සාමාන්‍යයක් ලෙස අපට සඳහන් කළ හැක. අවුරුදු උත්සවයෙහි ඊදුල් ෆිතුර් නොහොත් උපවාසය වෙනුවෙන් සමරනු ලබන මෙම අවුරුදු දවසෙහි දුනු දෙකක් තරමට ඉර උදාවීමින් අනතුරුව අවුරුදු උත්සව සලාතය පවත්වනු ලැබිය යුතු බවත්, හජ් අවුරුදු දවසෙහි දුන්නක් තරමට ඉර උදාවීමින් අනතුරුව සලාතය පැවැත්විය යුතු බවත් නබි නායකතුමාණෝ පවසා තිබෙනවා. එසේම හජ් අවුරුදු උත්සවයේ සමරන පුද්ගලයෙකු තමන් සලාතය කිරීමෙන් අනතුරුව සිට දවස් 3ක කාලයක් දක්වා හැකියාව ඇති අයට පැවැරෙන වගකීමකි, එනම් කුර්බානි ලබා දීම. කුර්බාන් යනුවෙන් පවසන්නේ අල්ලාහ්ගේ සමීපතාවය ලබා ගැනීමට කරනු ලබන දානයක් ලෙසයි. ඒ දානය බිලි දීමකින් කළ යුතු අතර එය ගවයෙක්, එවැගේම මද පෙරදිග රටවල් වල ඔටුවන් කෙරෙහිද එම දානය ලබා දෙන්න ඕය. මිත්‍රවරුනි, මෙම දානය කිසිම අවස්ථාවක තමන් සලාතය කිරීමට පෙර ලබා නොදිය යුතුයි. එසේ ලබා දීමෙන් ඔහුට සාමාන්‍ය දානයක් ලබා දී ලැබෙන කුලිය පමණයි ඔහුට ලැබීමට යන්නේ. මිත්‍රවරුනි, මෙසේ අවුරුදු උත්සවය දවසෙහි ඊදුල් ෆිත්ර් උපවාසය අවසන් කර සමරන එම උපවාස දවසෙහි සලාතයට පෙර යමක් ආහාරයට ගෙන දේවස්ථානයට යා යුතු අතර හජ් අවුරුදු උත්සවයේ සමරන දවසේදී සලාතේ ඉටු කර නැවත පැමිණ ආහාර ගැනීම කෙරෙහි නබි නායකතුමාගේ මඟ පෙන්වීම තිබෙනවා. එමෙන්ම දකින සහෝදරවරුන් හට සලාම් දී සුබ පැතුම් එක් කිරීම කෙරෙහිද ඉස්ලාම් ආගම මඟ පෙන්වන අතර වැඩි පිරිසකට සලාම් දිය යුතු යන කාරණාව මත යන දේවස්ථානයේ කරා යන පාරෙන් නැවත නොපැමිණ වෙනත් පාරකින් ගේ කරා යෑම ගැනද නබි නායකතුමා අපට මඟ පෙන්වා දී තිබෙනවා. ඒ වැඩිපුර සහෝදරවරු දැක සලාම් දීමට හැකියාවක් තිබෙන නිසා උපවාස දවස්වල කෙසේ සලාතෙහි පුද්ගලයෙක් නිරත වන්නේද උපවාස දවස් නිමවීමෙන් අනතුරුව අවුරුදු දිනයෙහිද අවුරුදු දිනයෙන් අනතුරුවද සලාතේ ගැන සැලකිලිමත් විය යුතුයි. එවැගේම
තක්බීර් පැවසිය යුතුයි. තක්බීර් පවසමින් අල්ලාහ්ව පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. සහෝදරවරුන් අතර සාමකාමී තත්වයකට පැමිණිය යුතුයි. අමනාප වූ අය සමග මිත්‍රත්වයේ තහවුරු කරන සේම නෑදෑ හිතමිතුරන් බැහැදැකීමටද නෑදෑයන් බැහැදැකීමටද කාලය වෙලා වෙන් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා උපවාස දිනයේදී පුද්ගලයෙකු හට. උපවාස දිනයේදී එමෙන්ම අවුරුදු දිනයේදී කිසිම අවස්ථාවක නාස්තිය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. නාස්තිය යනු අල්ලාහ් පිළිකුල් කරන ක්‍රියාවක් යන කාරණාවද අමතක නොකළ යුතුයි. මෙසේ සතුටුදායක උත්සවයක් ලෙස උත්සවය පත්කරගෙන සතුටු වෙන අතර සලාතය සඳහා උත්සව සලාතය සඳහා ඔසබ් සමයට පත්වුණු මාසික ශුද්ධී සිටින ස්ත්‍රීන්ට පවා සලාතය කිරීමට යනමින් නබිනායකතුමාණන් අවධාරණය කර දී තිබෙනවා. ඒ සලාතය කිරීම සඳහා නොව නමුත් එදින දේව මෙහෙය කිරීමට ප්‍රථමයෙන් කරන දේශනාවට සවන් දීමට මේ විදියට යහපත් දිනයක් හැටියට එදින පත් කරගත යුතුයි. එදින උත්සවයේ සමරන අතර දුගී දුප්පතුන් ගැනද සැලකිලිමත් විය යුතුයි. ඔවුන්වද උත්සව දිනය සැමරීම කෙරෙහි හැකි උපකාරයන් ඔවුන්ට කළ යුතුයි. මේ විදියට යහපත් ලෙස එම උත්සවයේ සැමරීමෙන් අල්ලාහ්ගේ ආශිර්වාදය කරුණාව දයා ලබා ගැනීමට අපට හැකියාව තිබෙන බව මතක් කරමින් මෙම මාතෘකාවට තිත තබන්නමි. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.